වෙහින් විශ්වතුන්ත වෙන ඔබතුමාලා මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව දැනට අරගෙන තියෙන ක්‍රියාමාර්ගات තිබෙන තත්ත්වයක් පිළිබඳව අපි මූලික පැහැදිලි කිරීමක් කරන්න. මුදල් මේ ලෙස ගත්තොත් අපි ආපදා කළමනාකරණයට වෙන් කරලාද මුදල් වලින් බිලියන 1.2ක් ඒ වගේම අපේ හදිසි අවශ්‍යතාවයන් සඳහා භාණ්ඩාගාරය වෙන් කරලා තියෙන බිලියන 30ක් තියෙනවා. ඒකට අපිට පාර්ලිමේන්තුවෙන් නැතුවම වියදම් කිරීමේ හැකියාව තියෙනවා බිලියන 31කට වඩා වැඩි මුදලක්. ඒ නිසා මම හිතන්නේ අපිට මුදල් ප්‍රශ්නේ පැන නගින්නේ නැහැ. දැනට මේ තියෙන තත්ත්වය ගත්තොත් මහනුවර, නුවරඑළිය සහ බදුල්ල ඒකේ සමහර තැන්වල අපිට අවශ්‍ය වෙන සම්බන්ධීකරණය බිඳ වැටලා තියෙනවා. දිස්ත්‍රික්ක තුල සම්බන්ධීකරණය දිසාපතිවරුන්ගේ සම්පූර්ණ වාර්තාවක් අපි ගත්තා. සමහර ප්‍රදේශ තුන දිසාපතිවරුන්ට සම්බන්ධීකරණය කරගන්න බැරි. අපිට පොලිස් ස්ථානක් බොහෝ තැන්වල අපේ හමුදා කඳවුරු තියෙනවා. නාවික හමුදා කඳවුරු. ඒ කඳවුරු හරහා ඒ ප්‍රදේශ සම්බන්ධීකරණය කරගන්න වැඩසටහන සකස් කරලා තිබෙනවා. ඊළඟ ගත්තොත් ප්‍රධාන වශයෙන් ගත්තොත් දැදුරුවය නිම්නයේ ඇති වෙන ප්‍රශ්න ටිකක් වර්ධනය වෙමින් යන තත්ත්වයක් තාම තියෙනවා. ඊට පස්සේ මඩකලපුව මැනා ඒ පැත්ත ටිකක් අඩු වෙමින් තියෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. නමුත් බස්නාහිර පළාතට මේ විශේෂ කොළඹ දිස්ත්‍රික්කයට අවශ්‍ය වෙනකොට වර්ධනයක් ඇති වීමේ තත්ත්වයක් මතුවලා තියෙනවා. දැනට තියෙන කාලගුණ වාර්තා අනුව. ඒ නිසා ආපදා කළමනාකරණ කමිටු ටික කැඳවලා ප්‍රාදේශීය වශයෙන් කැඳවලා වැඩසටහන සකස් කරලා තිබෙනවා. දැන් අපිට අවශ්‍යකම තියෙන්නේ සමහර තැන්වල කොටු වෙන පිරිස් ඉන්නවා තාම. සමහර ඒවාට අපිට හෙලිකොප්ටර් යවන්න බෑ. එතන තියෙන කාලගුණ තත්ත්වය අනුව. අපි ස්ථාන කීපයක් හඳුනාගත්තේ මේ යවිය යුතු තැන්. අපි අවශ්‍ය වෙන හෙලිකොප්ටර් ස්ථානගත කරලා තිබෙනවා. කාලගුණ තත්ත්වය යහපත් වුණොත් යවන්න. ඇලහැර ස්ථානයක් තිබුණා. අවස්ථා 3ක් අපි හෙලිකොප්ටරේ ගියා ළඟා වෙන්න බැරි වුණා. නමුත් දැන් අපිට ඇලහැරෙන් වාර්තා වුණා එතනට යන්න පුළුවන් කියලා. සෙටෙන්ට අපි යවන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම අපි විශාල මෙහෙයුමක් මේ වෙලාවේ කරමින් ඉන්නවා. කලාඔය ආසන්නයේ බස් එකක් ඉර වෙලා තිබෙනවා. ඒකට ගොඩ බිමින් හෝ බෝට්ටු වලින් කිසිවකින් එතන ළඟා වෙන්න බෑ. ඒ නිසා දැන් එතන ගුවන් යානයක් ළඟා වෙලා දැන් උත්සාහ කරමින් තියෙනවා ඒගොල්ලෝ මුදව ගන්න. එතන තමයි මේ වෙලාවේ තියෙන රිස්ක් එකක් තියෙන තැන හැටියට තියෙන එතන ඉතින් ලොකු උත්සාහයක් දරනවා එතන ළඟා වෙන්න. අපි සමහර රාජ්‍යයෙන් අපිට ගුවන් යාන පහසුකම් අපි ඉල්ලලා තියෙනවා. අපි පොලිසියට කිව්වා ගෙනියන්න කියලා. බලෙන් හරි ගෙනියන්න වෙනවනේ. මේක ලක් වුණාට පස්සෙත් ආයේ අපි මතමනේ එන්නේ. ඒ නිසා කලින් නිදහස් කරගන්න ඕන. මේ ආපදා තත්ත්වයට අපි මුහුණ දෙන්න ඕනකම තිබෙන්නේ. එකක් මූලික වශයෙන් ආණ්ඩුවට වගකීම තියෙන එක ඇත්ත. හැබැයි මේ ප්‍රශ්නේ ආණ්ඩුවෙන් පමණක් විසඳිය හැකි ප්‍රශ්නයක් නෙවෙයි. ආණ්ඩුව නියෝජනය කරන නොකරන සියලු දේශපාලන පක්ෂවල යාන්ත්‍රණ තියෙනවා. ඒ පක්ෂවල යාන්ත්‍රණ උපයෝග කරගන්න ඕන මේ තත්ත්වෙ මිදෙන්න. ඒ වගේම අපි දන්නවා මාධ්‍ය ආයතන සහ අනිකුත් ස්වේච්ඡා සංවිධාන තියෙනවා. හැම විටකම මේ වගේ අවදානම් තත්ත්වයකදී ක්‍රියාකාරී මැදිහත් වෙනවා. ඒගොල්ලන්ගේ දායකත්වය අපි ලබා ගන්න ඕනකම තිබෙනවා. මේ ආපදා තත්ත්වයෙන් අපි අපේ පොදු ජනතාව මුදවා ගන්න ඕනකම තිබෙනවා. මම හිතන්නේ ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා තමුන්නාන්සලා මෙතන සහභාගී වීම පිළිබඳ විශේෂ ප්‍රශ්නායකතුමා අප සියලු දෙනා එකතු මේ ආපදා තත්ත්වයෙන් අපේ ජනතාව මුදවා ගැනීම සඳහා වැඩ කරමු කියන ඉල්ලීම කරමින් එනම් සියලු දෙනාටම බොහොම ස්තුතියි.